චෝරිදේවතේ මේ අවට වටපිටාව සකස් වෙලා තියෙන්නේ කෙනෙක් සතෙක් දෙයක් තැනක් කියන මූලද්‍රව්‍ය හතරෙන්. අවට වටපිටාවේ බලනකොට කෙනෙක් සතෙක් දෙයක් තැනක්. එහෙනම් සිංහල භාෂාවේදී මෙන්න මේ ටික අපි අඳුරනවා. කෙනෙක් සතෙක් දෙයක් තැනක් කියන්නේ මොනවා කියලාද? නාම පද කියලා. පැහැදිලිද? එහෙනම් නාම පදයක් කියන්නේ මොකක්ද කියන එක පළවෙනි පාඩමෙන් අපි ඉගෙන ගත්තා. එහෙනම් කෙනෙක් සතෙක් දෙයක් තැනක්. මේවා නාම පද. මෙන්න මේවා ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. කෙනෙක් සතෙක් කිව්වහම ඒගොල්ලන්ට දෙයක් තියෙනවා. දෙයක් තැනක් කිව්වහම එයාලට දෙයක් නැහැ. කෙනෙක් සතෙක් කිව්වහම දෙයක් තියෙනවා. මේ බලන්න. කෙනෙක් සතෙක් ඊළඟට දෙයක් තැනක්. කෙනෙක් සතෙක් දෙයක් තැනක්. කෙනෙක් සතෙක් කිව්වම දෙයක් තියෙනවා. දෙයක් තැනක් කිව්වම ඒකට නැහැ. ඔන්න එනම් ප්‍රධාන සාධකය මොකද්ද? කෙනෙක් සතෙක් කිව්වම ඒගොල්ලන්ට කෙනෙක් සතෙක් කියනකොට අපිට දැනෙනවා එයාලට තියෙනවා පණ. මෙයාලට තියෙනවා මොනවද? පණ. මෙයාලට තියෙනවා පණ තියෙනවා. මේගොල්ලන්ට පණ නැත. පණ නැත. පණ ඇත, පණ නැත. සිංහල පාඩමේ පණ ඇතිවට අපි කියනවා ප්‍රාණවාචී. පණ නැතිවට අපි කියනවා අප්‍රාණවාචී. පණ ඇති, පණ නැති. පණ ඇති, පණ නැති. එහෙනම් පණ ඇතිවට සිංහල භාෂාවේ දුර පුතාලා ඉගෙනගෙන තියෙනවා. මේ වෙනකොට පණ ඇති නම් ප්‍රාණවාචී. ප්‍රාණවාචී. පණ නැති නම් නෑ පණ. එහෙනම් අයම ඉස්සරහට දානවා අප්‍රාණවාචී. පණ නැති අප්‍රාණවාචී. අප්‍රාණවාචී. ඔන්න එහෙනම් අපි අර කෙනෙක් සතෙක් කියන්නේ නාමපද කියලා ඉගෙන ගත්තා පළවෙනි පාඩමේ. එහෙනම් කෙනෙක් සතෙක් දෙයක් තැන කොටස් දෙකකට වෙන් කළා අපි. ඒ කොටස් දෙක හේතුව පණ ඇති, අනිත් එක පණ නැති. පණ ඇති, පණ නැති. පණ ඇති, පණ නැති. පණ ඇති ඒවා ප්‍රාණවාචී වුණා, පණ නැති ඒවා අප්‍රාණවාචී. එහෙනම් මේ මොකක්ද අපි කළේ? නාමපද ප්‍රධාන කොටස් දෙකකට වෙන් කළා. අපි ඉගෙන ගත්ත නාමපද කොටස් දෙකකට වෙන් කළා. ඔයදී නාමපද කොටස් දෙකකට වෙන් කළා. ප්‍රාණවාචී, අප්‍රාණවාචී. එහෙනම් ප්‍රාණවාචී කියන්නේ පණ ඇති, අප්‍රාණවාචී කියන්නේ පණ නැති. එතකොට පණ ඇති ගොඩේ ඉන්නවා කෙනෙක් සතෙක්, පණ නැති ගොඩේ දෙයක් තැනක්. එහෙනම් මේ අවට වටපිටාව සකස් වුණේ කෙනෙක් සතෙක් දෙයක් තැනක්. අපි සිංහල භාෂාවේදී මේවට කියවන නාමපද කියලා. එහෙනම් ඒ නාමපද ප්‍රධාන කොටස් දෙකකට වෙන් කළා. ඒ තමයි පණ ඇති සහ පණ නැති. එහෙනම් අපි මේ සිංහල භාෂාවේ අද ඉගෙන ගත්ත පාඩම තමයි නාමපද ප්‍රධාන කොටස් දෙකකට වෙන් කළ හැකියි. ඒ තමයි පුතේ ප්‍රාණවාචී සහ අප්‍රාණවාචී. එහෙනම් ප්‍රාණවාචී ගොඩේ වලට ඕන තරම් හදන්න පුළුවන් ලයිස්තුවක් මේ අවට වටපිටාවේ කෙනෙක් සතෙක් ඒ කියන්නේ පුජ්‍යල නාම සහ සත්ත්ව නාම. පුජ්‍යල නාම සහ මේගොල්ලන්ට අයිති පුජ්‍යල නාම ඊළඟට සත්ත්ව නාම. සත්ත්ව කියද්දී දුවේ පුතේ අල්දායන් දෙකයි හොඳට මතක තියාගන්න. සත්ත්ව නාම. සත්ත්ව නාම. සත්ත්ව කියද්දී අල්දායන් දෙකයි. සත්ත්ව නාම. සත්ත්ව නාම. ඊට පස්සේ දෙයක් කියන්නේ එහෙනම් ද්‍රව්‍ය නාම. ද්‍රව්‍ය නාම. ද්‍රව්‍ය නාම. තැනක් කියන්නේ ස්ථාන නාම. හරි. එහෙනම්
මෙන්න මොකද්ද? නාම පද සියල්ල ප්‍රධාන කොටස් දෙකකට වෙන් කළා. ඒ තමයි ප්‍රාණවාචී අප්‍රාණවාචී. එහෙනම් ප්‍රාණවාචී ගොඩේ පුජ්‍යල සහ සත්ත්ව, අප්‍රාණවාචී ගොඩේ ද්‍රව්‍ය සහ ස්ථාන. එහෙනම් පණ ඇති නාම පද සහ පණ නැති නාම පද කිව්වම අර ඉගෙන ගත්ත කෙනෙක් සතෙක් දෙයක් තැනක් මේ ගොඩවල් දෙකට වෙන් වෙනවා. පැහැදිලිද? එහෙනම් මේ තියෙන්නේ ප්‍රාණවාචී නාම පද. මේ සියල්ල ප්‍රාණවාචී, මේවා අප්‍රාණවාචී. දැන් ඔයාලට පුළුවන් ඔන්න පුංචි අභ්‍යාසයක් කරන්න. මේ තමයි ප්‍රාණවාචී නාම පද. හරිද? මේ තමයි අප්‍රාණවාචී නාම පද. ප්‍රාණවාචී නාම පද. හරිනේ. එහෙනම් මොකද්ද? අම්මා, තාත්තා, කුරුල්ලා, ආච්චි අනන්දම බාපු පුංචම්ම බස්සා මෙස්සා කොස්සා අලිය කූඹියා කඩියා කපුට ගිරව මයින හාව ඉබ්බා පත්තෑය ගෝනමුවා නැන්දමාම බාප්පා ආච්චි නෑන මස්සිනා වෛද්‍යවරයා මේ සියල්ල ප්‍රාණවාචී වගු සම්පූර්ණ කරන්න පුළුවන් ඔයාට. එනවා ප්‍රාණවාචී නාම පද කියන්නේ ඔයා ළඟ තියෙන පැන්සලේ සිට ඔයා ළඟ තියෙන පැන්සල, මකණය, ඊළඟට ඕගොල්ලෝ යන ස්ථාන පාසල. එහෙනම් පැන්සල, මකණය, අඩිරූල, පොත, පෑන, උදැල්ල, කැත්ත, උදැල්ල, පිහිය, ඒවා ඊළඟ වත්ත, පිටිය, ගේදොර, පාසල, පන්සල, බස් නැවතුම්පොළ යනාදී වශයෙන් ස්ථාන නාම. පණ නැති කොටට ද්‍රව්‍ය සහ ස්ථාන, පණ ඇති කොටට පුජ්‍යල සහ සත්ව නාම එකතු කරන්න පුළුවන්. එහෙනම් මෙන්න අද අපේ පාඩම තමයි මොනවද? නාම පද වර්ගීකරණය. නාම පද වර්ගීකරණය. එහෙනම් දෙවිතේ මෙන්න මේ වගුව ඉස්සරහට සම්පූර්ණ කරන්න අර අපි නාම පද පාඩමේ ඉගෙන ගත්ත සියලුම ප්‍රාණවාචී නාම පද ඔයා දන්නේ මේගොල්ලට අප්‍රාණවාචී නාම පද මේගොල්ලට දාන්න. මේක අත්‍යවශ්‍ය වෙනවා. එහෙනම් නාම පද පාඩමේ දෙවෙනි පාඩම තමයි අපි මේ විදිහට මේ මතක් කරගෙන යන්නේ. එහෙනම් මම දුවේ පුතේ 3 4 5 වසර ශිෂ්‍යත්ව විභාගෙට යනතුරු ඔබට මේ පාඩම් මාලාව වැදගත් වේ. එතන සිට 6 7 8 මුළු ජීවිත කාලෙටම මේ පාඩම් මාලාව ඔබට වැදගත් වේ. ඒක නිසා මේ පාඩම් මාලාව පැහැදිලිව එකතු පාදා කරගන්න. අද අපි ආවේ එහෙනම් නාම පද වර්ගීකරණය. නාම පද වර්ගීකරණය කියන පාඩම තමයි අද අපි මේ වත් එක ඉගෙන ගත්තේ. නාම පද වර්ගීකරණය. නාම පද වර්ගීකරණය. වචනේ බරපතල ඇති වර්ගීකරණය. සැරද එහෙම නෑ. කරපු දේ මෙච්චරයි. නාම පද වර්ගීකරණය කළ හැකි තමයි නාම පද ප්‍රධාන කොටස් දෙකකට බෙදුවා. ඔය තියෙන්නේ බෙදපු කොටස් දෙක. පැහැදිලි නේද? right. එහෙනම් ඕක තමයි අද අපේ පාඩම. හරි? එහෙනම් ජය වේවා.